ගොඩක් කාලයක් තිස්සේ තිබ්බ හීනයක් මං හිතන්නේ හීනයකට වඩා පොඩි ගෝල් එකක් කිව්වොත් මං හරි කියලා මං හිතනවා ගයක් හදන එක මටම කියලා. ඉතින් මේ ගෙට මගේ පොන්චි ගෙදරට අපි ගෙවදුනා පහුගිය 26 වෙනිදා ඉරිදා. ඉතින් මාව දන්න කට්ටිය දන්නා මං එහෙම ලොකු චාරිත්‍ර කරන ඒ මිනිස්සෙක් නෙවෙයි. හැබැයි ලංකාවේ සිරිතර චාරිත්‍ර පොඩ්ඩක් ගරු කරලා කිරි උතුරලා ඒ වගේම කිරිපත් කෑල්ලක් කපලා වටේ අලුත් අලුත් නේබර්ස්ලා එහෙම නැත්නම් අලුත් අසල්වැසියන්ට කිරිපත් කෑල්ලක් දීලා එහෙම හරි ලස්සනට වැඩේ ගියා. ඉතින් ඒ කිරිපත් දෙනකොට හරි ලස්සන චාරිත්‍රයක් විදිහට ඒ පිඟාන හිස් අතින් යවන්න නැතුව අපහු මෙන්න මේ වගේ එක තෑගි සෙට් එකක් මට හම්බෙලා තියෙනවා අපේ අසල්වාසීගෙන්. මගේ පළවෙනි වතාවට මම මේ සෙල්ෆි වීඩියෝ එකක් කරනවා මම හිතන්නේ ටිකක් ලැජ්ජ සීන් එකක්. හැබැයි බලමු ඒක ඕවර්කම් කරගන්නත් එක මේක කොහොමද යන්නේ කියලා. කැමරා ඇන්ගල්ස් මනම් පච වෙලා තියෙයි. බට් ගණන් ගන්න එපා. මොනවද තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. and හරි ලස්සනයි සිංහල චාරිත්‍ර වලට වැඩ කරගෙන යනකොට. මොකද අසල්වැසියෝ ගොඩක් උදව් කරනවා. ඒ වගේම යාළුවෝ තෑගි බලාගෙන කරපු දේවල් නෙමෙයි මෙව්වා. හැබැයි තෑගි හම්බෙලා තියෙනවා. මේ අපේ නෝනා මහත්මියට ඕනලා තියෙනවා මේ තෑගි ටික බලා ගන්න. මොනවද තියෙන්නේ කියලා. එයාට තාම මෙයා තාම මෙහි ආවේ නැහැ. හැබැයි එයාට මේක බලා ගැනීමේ සෑහෙන උමනාවක් තියෙනවා. ඉතින් තෑගි ටික දිගෑරලා මොනවද තියෙන්නේ කියලා බලලා කියන්නයි කියලා තමයි මේ රික්වෙස්ට් එක තියෙන්නේ. මම මේ පිළිවෙලට දැයි ගන්න ඕන සින්නේ බලමු මොකද වෙන්නේ කියලා. කවුද මොනවද දීලා තියෙන්නේ කියලා බලමු. හරිම එක්සයිටඩ්. මුලින්ම තෑගි හම්බෙච්ච පිළිවෙලට යන් කියලා මම සජෙස්ට් කරනවා. මේ තියෙන්නේ මට හම්බෙච්ච මුල්ම තෑග්ග. මේ ගුරුලෙත්තුව හරි මේ පැත්තේ. අපේ අම්මා තමයි මේක අරන් දුන්නේ. මොකද මේ වතුර කියන්නේ මාර ස්පිරිචුවල් දෙයක්. so thank you අම්මා ගුරුලෙත්තුවට. සෑහෙන කාලයක් රැකගෙන වතුර ටිකක් කූල් එකේ බොන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. බොහොම ස්තුතියි. මේ තියෙන්නේ අපිට අසල්වාසීන්ගෙන් කියලා හම්බෙච්ච පළවෙනි තෑග්ග. මේක හම්බුනේ අපේ ගෙදරට වම් පැත්තේ තියෙන ගෙදර අයියාගෙන්. ඒ ගෙදර පොඩි පවුලක් ඉන්නේ. husband, wife and බබාලා දෙන්න. හරිම සතුටින් උදේ පාන්දරම දුන්න ප්ලේට් එකත් එක්ක මම ගෙනල්ලා දුන්නා. මම බැන්නත් එක්ක අයි තෑගි කියන්නේ අයියෝ මම තෑගි බලාගෙන නෑ නෑ ඊට පස්සේ කිව්වා මල්ලි එහෙම නෙමෙයි ගෙදරකට එනකොට මේ හරි ලස්සන චාරිත්‍රාක් විදියට දෙන්න ඕන තෑග්ගක් එහෙමයි කියලා. එයාලා ගොඩක් සන්තෝෂෙන් ගෙනල්ලා දුන්න තෑග්ග. අපි බලමු මොකක්ද ඇතුලේ තියෙන්නේ කියලා. හරි ලස්සනට පැක් කරලා විහිනවා. හරිම කිව්ව්. thank you අයියා. ලගේ තෑග්ගට බලන් ඉන්නවා. මේ තියෙන්නේ අපේ පළවෙනි තෑග්ග. 800 milliliter glass එකක්ද glass product.
ග්ලාස් බෑග් මම හිතන්නේ හැටියට මේක වාස් එකක්. හරිම ලස්සනයි. බොහොම ස්තුතියි. මම හිතනවා මේක මට වඩා අංජලිට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මොකද එයා මල් වලට ගොඩක් ආසයි. අංජලි මල් දාන වාසය. බොහොම ස්තුතියි. ඊළඟට අපිට හම්බුනේ දයානන්ද අංකල්ගේ තෑග්ග. දයානන්ද අංකල් ටිකක් දවල් වෙලා තෑග්ග කුස්සගෙන ආවා. ඇවිල්ලා ගොඩක් වෙලා අපිත් එක්ක කතා කරලා ගියා තාත්තත් එක්ක. දයානන්ද අංකල් කියන්නේ අපේ ගේ ඉස්සරහා ඉන්න අංකල්. විශ්‍රාමික තැපැල් මහත්තයෙක්. හරිම හොඳයි. අපි ගේ හදන්න පටන් ගත්ත කාලේ ඉඳන් අපිට සෑහෙන උදව් කරනවා. ඒ කාලේ නම් මෙතන මොකක්වත්ම තියෙන කලින් ඉඳන්ම ඉතින් දයානන්ද අංකල්ගේ තෑග්ග. ඉස්කෝතු පෙට්ටියක්. බොහොම ස්තුතියි පොඩි බඩගින්නට. අංජලි එන්න කලින් මේක ඉවර වෙයි කියලා මම හිතනවා. thank you දයානන්ද අංකල්. ඊට පස්සේ අපිට දැනෙනවා මේ gift එක දයානන්ද අංකල්ගේ දුවගෙන්. එයා ඉන්නේ හරියටම අපේ ගේ ඉස්සරහා. එයාත් රජයේ සේවිකාවක් මං හිතන්නේ. නම දන්නේ නැහැ. මොකද අපි මේ ප්‍රදේශයට අලුත් හින්දා. හැබැයි බොහොම ස්තුතියි. බලමු මේ gift එක මොකක්ද කියලා. සද්ද හැටියට නම් ග්ලාස් වේව මොනවා හරි තියෙන්නේ. එයාට ඉන්න ඕන අංජලි තමයි ගානට හරියට ලස්සනට පිළිවෙලට ඉරෙන්නේ නැතුව දිගාරින්නේ. මම හිතන්නේ මගේ අතින් ඉරුණ කොලේ. අයිස්ක්‍රීම් කප් සෙට් එකක්. හරිම ස්වීට්. අයිස්ක්‍රීම් කන වාරයක් කනවා ඉස්සරහා කන මතක් වෙයි. හරිම ස්වීට් කැලි 6ක් තියෙන අයිස්ක්‍රීම් සෙට් එකක්. බොහොම ස්තුතියි. මේ විදිහට බොහොම ස්තුතියි. ඊළඟට මම තෝරගත්තේ මගේ අතිජාත මිත්‍රයා කසුන් නිරන්ද. ගෙට යොදනවා කියලා දැනගත්ත ගමන්ම තකාණියේ ආවා මාව බලලා යන්න. බොහොම ස්තුතියි. හැමදාමත් මම ළඟින් ඉන්නවා. ඒ වගේම දිවිදිවත් මතක් කරන්න ඕන. තකාණියේ මතුරු ගියලින් ඉඳන් දෙන්න වාහනේ ඇවිල්ලා මාත් එක්ක සතුරු සාමිච්චි යෙදිලා ගොඩ කාලයකට පස්සේ තෑගි උස්සගෙන ඇවිල්ලා ලස්සන මග් හෝල් එකක් උස්සගෙන ඇවිල්ලා තියෙනවා කසුවා. කසුන් බොහොම ස්තුතියි.
ඉතාමත් වටින තෑග්ගයක්. අපේ කප්සල් එකේ ගාව මතක් වෙයි. and දිනිදි බොහොම ස්තුතියි thoughtful gift එකක්. මග් හෝල් එකක් විතර නෙමෙයි මේකේ මග්සුත් තියෙනවා. මග්ස් 6ක් එක්කම හෝල්ඩ් එක ගෙනලා තියෙන්නේ. කසුන් දිවිවි බොම්සුදි වලට කුස්සිය මේක තියෙයි. ආවා බොම්සුදි වලට මම ඉතින් විදියට මාපව බෑක් කරනවා. ඩිසල් එක හැදුවම ඩිසල් එකේ මේක තියෙයි. and ඒගොල්ලන්ගේ දෙවෙනි tag විදිහට tag use කරලා ඉල්ලලා තියෙනවා. cutlery set එකක්. තාමත් thoughtful. sweet silver color cutlery set එකක්. මේකේ තියෙනවා චූටි අයිස්ක්‍රීම් හැන්දි තියෙනවා. ෆෝක් සෙට් එකක් තියෙනවා. ස්පූන් ඒ වගේම නයිෆ්. හය දිනකට බය නැතුව හොඳට ෂෙයා කරගන්න පුළුවන් විදියට මේක තියෙනවා. මේ විදිහට හෝල්ඩ් එකක් ලස්සන. සෑහන විදන් කරලා තියෙනවා. කසුන් දින්දි නැවතත් බොහොම ස්තුතියි. ඔයාලගේ තෑගි වලට. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. තෑගි බලාගෙන කරපු දේවල් නෙමෙයි මේවා. ඒ වුණාට ඔයාලා තෑගි අරගෙන ආවිල්ලා තියෙනවා. ඔයාලට බොහොම ස්තුතියි. හරිම thoughtful, හරිම sweet. මේවා කවදා හරි අනිවාර්යෙන් පාවිච්චි කරගන්න. හැමෝටම බොහොම ස්තුතියි.